ගන්න ටික. වේචි. ඔව්. සාවනනත් වත්. මේ කන්නේ නැහැ කැමති නැහැ අපිට කන්නත් නැහැ. මොනවද? මට්ටි නේද? කීයද? 500. අම්මෝ මං කන්නේ. what? මම කන්න කැමති නැත්තම් එයාටත් කන්න බෑ. ඒක තමයි මගේ හැටි. හරි ඒ වැඩක් නෑ නේද? එන්නකෝ අපි යන් අද කිනියා පොලේ. කිනියා පොලේ මොනවද තියෙන්නේ? මොනවද අපි ගත්තේ? කිනියා පොලේ බඩු ලාභයිද කියලා තමයි අද වීඩියෝ එක අපි අරගෙන ඉන්නේ. එහෙනම් දිගටම මාත් එක්ක යන්කෝ කිනියා පොලේ යන පාරත් ලස්සනයි ඈ. ඔන්න ඉතින් හොඳට අඳ පැලඳගෙන අපි බැස්ස එළියට. ඔන්න ඉතින් දැන් තමයි මතක් වුණේ බයික් එකේ තෙල් නෑ කියලා. ඊට පස්සේ මට බැන ඔන්න සෙඩ් එකට ආව තෙල් ගහලා ඔන්න මම මේ පින්නන්නේ ඔයාලට මේ ට්‍රින්කෝ ඉඳලා අපි කින්නියාවට යනකොට තියෙන ලස්සන පාර. මේ තමයි එයා ෆෝස් කැම්ප් එක ළඟ. චයිනා බේ ගුවන් හමුදා කඳවුර ළඟ තියෙන පාර. මේ තමයි වරාය. මේ කියන්නේ කොඩ් බේ වරාය. මිට්සු එක ඔතන ලස්සනට පේනවා. මේ තියෙන්නේ ආෆෝස් කැම්ප් එක. මෙතන තමයි බම්බර් හවුස් කියන්නේ. මෙතන නම් ඇක්සිඩන්ට් ගොඩක් වෙනවා. පරිස්සමින් යන්න ඕනේ ඈ. මෙතන ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක. ලංකාවේ මං හිතාගෙන ලස්සනම ගෝල්ෆ් ග්‍රවුන්ඩ් එක තියෙන චයිනා බේ වෙන්න ඕනේ. ඔය විදිහට දිගටම ඉතින් කට්ට කාගෙන අවුවේ නම් ගියේ නෑ උදේ පාන්දර ගියේ. කැම්ප් කිහිපයක් පහු කරගෙන තමයි අපි යන්න ඕනේ කින්නියාවට. මේ තියෙන කින්නියාවේ තියෙන ලස්සන මුහුදක් පාරට චුට්ටයි පොඩි අඩුවට තියෙන. මොන්න ඇතින් පේනවා කින්නියාවේ පාලම. කියන්නේ ලංකාවේ මං හිතන්නේ දිගම පාලමද කොහෙදනේ. දෙවෙනි එකද මන් දන්නේ නැහැ පළවෙනි එකද මන් දන්නේ නැහැ. ඔයාලා කියන්නකො දිගම පාලමද දෙවෙනි පාලමද දිගට තියෙන කියලා මේක. මේ විදිහට දිගටම ඉතින් අපි බයික් එක යන ඔන්න උතරින් තියෙනවා මාබල් බීච් යන. ඔන්න මාබල් බීච් යන කට්ටියටත් මම පාර කිව්වා හොඳේ. මෙතන බෝඩ් එක. මෙතන තමයි මාබල් බීච් යන. ඔන්න උතරින් හැරෙව්වහම කෙලිම මාබල් බීච් එකට යන්න පුළුවන්. ඔන්න දැන් අපි පාලමුරට නගින්න යන්නේ. ටාන්ටට පාලමුරට නගිමු. අපි ඉතින් යන්නේ ඉතින් මේ පොඩි ස්කූටර් එකේනේ. ඒක ඉතින් ටිකක් හිමින් තමයි යන්නේ. කරන්න දෙයක් නැහැ බලාගෙන ඉන්න. මොනවද ගත්තේ කියලා බලන්න ඕන නම් දෙකට බලන්න. ඔන්න ඉතින් පාලමුඩ යන සීත සුළං වැදි අපි පාලමුඩින් යනවා කින්නියා පොලේ. යන් හනිකට යන්. අපි ඉතින් ඔයාලට පෙන්වන්න තමයි මේවත් වීඩියෝ කරන්නේ. දැකපු නැති කට්ටිය බලන්න. දැකපු කට්ටිය මුකුත් කියන්න එපා. මේක පෙන්වන්නේ මොකද දැකපු නැති කට්ටිය. ඔය ඉතින් යමු අපි පොලේ. යන් කින්නියාව ළඟයි. ඔන්න කින්නියාවට ආවා. ඔය තියෙන බෝඩ් එක දැක්කනේ බෝඩ් එක. එහෙනම් ඉතින් අපි එන්ටර් වුණා ඔන්න කින්නියාවට. ඔන්න පොළ. මෙන්න මෙහෙම තමයි එකටම පොළ පේන්නේ. මේ විදිහට පාර දෙපැත්තෙම පොළේ බඩු දාගෙන ඉන්නව කට්ටිය. අපි යම් පාකින් එක හොයාගෙන මෙන්න පොළේ පාකින් එකට නූල් දාලා ඇදලා ගෙට ගහලා පොලිසියනොත් දාලා. දැන් එතනත් පාක් කරන්න බෑ. කමන්නේ BOC එක ඉස්සරහ හරි පාක් කරමුකෝ. ඔන්න දැන් තමයි පොළ ඇතුළට යන්න හදන්නේ. මොනවද බලමුකෝ අද අපි පොළේ තියෙන්නේ. බාට ගන්නලු 250ට 400 තියෙනවා කියලා. ඒත් ක්වොලිටි එක ඒක හරියන්නේ. මේ වගේ තැන් වල ටොයිස් බඩු විකුණන තැනු මේ පොළේ හරියට තියෙනවා. ගන්නේ මොනවද කියලා බල ඉස්සරහට ගියා. මෙන්න මෙතන රෙදි කඩයක් තියෙනවා. අපි ඉතින් මෙතනිනුත් ගණන් ටිකක් ඇහුවා. කීයදයි ඔක මීටර එකක්? කීයද මීටර එක? රියාත් 3ම 10. 1000 යාර තියෙනවා. අනිත් එක දින 4000 අර රතු පාටයක කොළ පාටයි මේ හොඳට තියෙනවා. කඩේ 400 තමයි. ඒක දොරට යා දෙකක් වුණා. දොර කොච්චරද වුණා? ඊළ පොතේ 200 මීටර එකේ යාරනේ. ඔය යාරේ. එතන ටිකක් ගණන් වැඩි නිසා අපි ආයෙ චුට්ටක් ඉස්සරහට ගියා. බලමුකෝ බලන්න මෙන්න මෙතන තියෙනවා gold plated jewelry. ඒත් ඉතින් වැඩක් නෑ. ඒක දවසින් දෙකකින් ඉතින් හේදිලා යනවා. ඒව කීයද ඇක්ටි? 850යි. දෙකම 750. සෙට් එකමනේ. चार दे बना देने किलो का ठूंगी बारे आना दिल्ली है और कहां दिया
මේ කින්නියා පොලේ ගණන් අඩුවට බඩු ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ මධ්‍ය සමාජයේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මේ වගේ පොලකට ඇවිල්ලා මේ වගේ පොඩි පොඩි ඇඳුම් ගන්න එක ඒක ලාභයි. ඒකේ වුණාට ඉතින් ක්වොලිටි එක ගැන හිතන කට්ටියට නම් මේ පොල හරියන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවල වලට පොලට එන්නේ කැන්ඩි ෆැෂන් බග් වල යන කට්ටිය නෙවෙයිනේ නේද? ඒක නිසා මේ වගේ අඩු ගානකට බඩු ගන්න කින්නියා පොල අපේ ට්‍රින්කෝ වල තියෙන ඒවායින් ගණන් අඩු පොලක් කියන්න පුළුවන්. වෙනදට වඩා මේ පාර පොලේ නම් චුට්ටක් පොල් වල මිල වැඩි. පොල් ගෙඩියක් ගියේ රුපියල් 140කට. වෙනදට නම් රුපියල් 100යි 80යි 90යි ඔය ගානට තමයි ගියේ. ඔන්න බලන්න මේ තියෙන දුම් කරවල. අහගන්නකො ගණන්. 100 මේක දෙකේ මම ආයිසියි. මේක 500 දෙකේ තමයි. පොඩි කණියා. පොඩි. එළවන්දයි. ඉතින් දුම් කරවල වගේ. ඔන්න ඉතින් ගණන් ඇහුවට ගත්තේ නැහැ කියලා මුකුත් කියන්න එපා. ගණන් ඇහුවේ ඔයාලට කියන්න. මොකද මම දුම් කරවල කන්නේ නැහැ. අපේ මහත්තයා යාසි කියනවා මේ තේ කොළ එක try කරලා බලන්නලු බොන්න. මට හරියන්නේ නැහැ කිසිම තේ කොළ එකක් වටවල ඇරෙන්න. මම බොන්නේ වටවල විතරයි. ඔය එකත් ආයි දීලා අපි ගියා ඔන්න මේ පොළ ඇතුළට. මේ තියෙන තවත් කරවල කඩයක්. බලමුකෝ අපි මේ කරවල මාමගේ කරවල වල ගණන් කොහොමද කියලා. කීයද? මේ 500 මේක 500 300 මේක 500 මෙතනින් එහාට ඉතින් ඔය වීදුරු බඩු ඔයාලට පේනවා වගේ එළවලු ලුණු අල ඕව තමයි තියෙන්නේ. ඔයාලට ඒ ටික පෙන්නගෙන යන්නම්. ගණන් නම් අහන්න බැරි වුණා. ඉතින් හැම එකකම ගණන් අහන්න ඕනේ නෑනේ නේද? අපි විශේෂම දේවල් වල විතරක් ගණන් බලමු. මට දැන් මෙතනින් පේනවා මෙන්න මේ පැකට් කරපු කුළු බඩු. එක එක ඔය ඉන්සල්ලට සූදුරු වැට ඔය එක බයිට් පැකට් උන්න ඔයගේ ගණන් බලමුකෝ අපි අහලා. 180ක් වඩේ නේද? 240ක් තමයි විකුණු. ඔන්න මේ කින්නියාවට ට්‍රින්කෝවට ඉන්න කට්ටියට පුළුවන් සිලර බඩු කඩයක් කරනවා නම් මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ කින්නියා පොලේ හැමතැනකම වගේම සිලර බඩු කඩ වලටත් අවශ්‍ය විදියට තොගයට ගන්න පුළුවන් විදියට බඩු ලබා දෙනවා අර ගන්න පුළුවන් 100ක්. ඒක නෝඩු 150. මේකත් තියෙනවා. කකුල් තියෙනවා මේකත් 100යි. නෑනේ මාස 4 ඒක 300 බලන්න. මේක තමයි ඒක 300 බලන්න. මේක 300 ඔන්න ඉතින් අපේ මහත්තයට ආව පෙරේත අදහසක්. පැණි බූන්දි. බූන්දි කන්න තමයි මේ යන්නේ. මම කන්නේ. කොල්ලමඩ ඊමරන් ඉතින් දෙන්න 200ක දෙන්න. මමඩට හොඳින් දාන්නේ. අම්මට කිව්ලයි. මේ බිස්නස් කරලා කට්ටිය දෙනවා නම් කොහොමද ඒක
කිලෝ 4ක් 5ක් ගන්නවා. කිලෝ 4ක් 5ක් ගන්නවා. මම බිස්නස් කරන කඩවල වලට ගෙනියනවා. පත්තරි ගන්නාලේ යන්න. කිලෝ කටම දැන් පත්තරි ගන්නාලේ සම්පි. නේ ඉන්න ජම්බෝ කියේ Kilo ke sebenarnya nanti. මම 500ක් දෙන්න. Anggur tan dia. Kira ke sebenarnya tan deh. ආ දෙන්න. Tahu dah. ගත්ත නෑ මම. නෑ නේ බලන්න ඇති. අපිට ඕනල ගන්න බෑනේ. මම මේ ලෝලු වල ගණන් වැඩිපුර ඔයාලට කියන්නේ නැත්තේ ලෝලු වල ගණන් දවසින් දවස වෙනස් වෙනවනේ. ලාභයි නම් ලාභයි කියනවා, ලාභ නැත්නම් ලාභ නැහැ කියනවා. ඊට වැඩිය කියන්නේ සාමාන්‍ය කාලයක් පවතින බඩු වල මිල ගණන් තමයි මම මේ චුට්ටක් අහා යන්නේ. කිලෝ එක 300. Kilo ke. jodoh कैसे बना हुआ है रावत कौन से बड़ा है? रावत कौन से बड़ा है? भाई राव 500 रुपये पण आहे गो सूर्य बरं ना ठेवलीला තමයි යන්නේ කොහමයි ගන්න හෙනෝනේ බනිනෝ මොනෝ කරන්නද ඉතින් ගෑනු වෙච්ච අපේ හැටිනේ මොකද ඉතින් රෙදි කෑල්ලක ගන්න හොන ගන්නවා ඒක ගිහිල්ලා ඉතින් ගාන අහනෝ නැත්තම් ක්වොලිටි කොහොමද කියලා බලනවා මේ වගේ පොළවල් වලට ආපුවාම මං විතරක් නෙවෙයි ගන්නෙ ගන්න මිනිස්සුන්ටත් පෙන්වන්න ඕනේ නේ ගාන නේද නැත්තම් මොකටද මම මේ වගේ වීඩියෝ එකක් කරන්නේ මේක තේරෙන්නේ නැහනේ ඒක නිසා මේ වගේ බැනුම් අහනවටවත් මගේ මේ YouTube channel එක subscribe කරන්න ඊට පස්සෙවත් මෙයාට තේරෙන්නේ මං ගණන් බලලා මේ කට්ටියට කියන එකෙන් මේක මගේ channel එක හරි අප් වෙනවා කියලා නේද මේ කීයද? දෙනා මිටේ පාටි යා සාම්බ්‍රාන් චට්නිය අර පිය වගේ මොකද්ද මේ මොන බඩ දිනවර පිය වගේ අය අර මොකද පිය වගේද දැකත්ත නෑ පොල් කරන්නේ උන්ට පෙන්නන හා කීයද මේක? ඒක 700 උනේ පොල් කඩ නැති මේ කඩන්න විතර නේ වෙන වෙන දේවල් පුළුවන් නේ. Biscuit ya.
අනේ ඇත්තට කියන්නකෝ ඔයාලා මේ පිහිය මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්නේ? ඔය මෙතන පේන තියෙන තොගබඩු කඩයක් මේ පේනවනේ මෙතනින් ඇන්ටිලා දෙන්න මෙතනින් ටිපි ටිපි ඒ වගේ තොගබඩු තමයි මේ ගන්නෙ. සෙල්ලම් බඩු ඒක ගත්තරේ කොහොමද සෙල්ලම් කර ළමයි සෙල්ලම් කරන්නේ තියෙනවා මේ බස් පොඩි ඔය කොණ්ඩපූල් බොටල් එකම රුපියල් 250යිලු. මම දන්නේ ඉතින් සාමාන්‍ය කඩවල ගණන්. ඒක නිසා මම ඒක පැත්තකට දැම්මා. බලමු ඉතින් අනිත් ඒවා ගණන්. किलो एक का किसे पण किलो किसे पण आहे मी काय किसे पण आहे गेले नाही देशी पण आहे ना किसे पण किलो मैं किया था हाय सी है ब्लैक ये काय सी सुवर गोरे पालन है फोन है दूरी है මේක කොහොමද කන්නේ ඒක බලන්න ඕන බලලා ඇතුලේ තියෙනවා මරක වගේ මදු और तो नाम लगा පාලන और देखिए नाम होगा पर ये तीनों किए थे मेरा देसी आते हैं मैं क्या क्या बनाए क्या बनाए क्या ඔන්න මෙන්න මෙතනදීත් අපේ මහත්තයට මට බැනගන්න බැරුව තමයි ඉන්නව ඇත්තේ කියලා මට හිතෙනවා දැන්. මෙතන ඉතින් මම බලන්නේ මොනවද ඔයාලට විශේෂයෙන් කියලා පෙන්වන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා තමයි මම මෙතන බලන්නේ. බලන්නත් මම දැන් ගන්නෙ මොනවද කියලා. मैं किया देशी पण किसे बना भीतर गेले Nanti
Maju kaju dia kan? Maju kanannya. Iya. Kata terus. හොඳ වැඩේ කියන්නේ ආනමාළු කියලා හිතපු මේ කෙසල් ගෙඩි පුවාළු කියලා තන්දලා අන්තිම බලද්දි මේක ආනමාළුත් නෙමෙයි මේක ඇම්බු. යාරේ 1000යි. යාර පහමාරම 1000යි. නයි දෙන්නේ. ආයෙත් වැඩි කරද. මේක එක දිස්සේ මේක එක දිස්සේ. ආ ඩිසයින් දෙක. ඔව් දෙකක් තියලා පිටත් තියලා ඇස්සේ. ප්‍රාප්තන නෙට් එකේ. දෙක ඒක යාර හතවත් දෙන්න. 1000ට. අනේ තමයි. ඉතින් මොකද ලස්සනයි. කැටින් එකට පුළුවන්. කැටින් බෙඩ්ෂීට් ඕන එකට කවර් මාන්න පුළුවන් ඕන එක. මාර හතර කියලා අඩි 12 කරනවා දිගේ. ඉතින් මේක වයි 1000ට. මේක බලන්න. right. okay. tunai. Apa? Sekarang. යාර 4 දෙන්න. ඉතින් සාසන පරිගත්තේ. ඕක පාඩේ ඕක හරි. Mereka tidak pakai. Tidak pakai dia pakai ini. Ini kan dua ratus. නෝර. නෝර. මෙතන මෙතන කවුරු යකින් ගන්නවද? මොන කරේ කියලා ඔබ සිතලා මෙතන කවුරු යමස්. Oleh, oleh, nadia, yara hati. මේට වැඩ තරංගින්. Yara hati. Yara hati. Yara hati itu, yara hati itu. ඉතල යන්දන්නේ. එයාලට වැඩ. Ini kan memang tadi. ඉතින් අනිත් පැත්තේ යාර හද ගන්න. ඒක නෑ. පස්සේ නෑ නං. මම දෙන්නේ දෙනවා. ඒක හදාගන්න. ඔන්න දැන් අපි ආවේ මේ කින්නියාපොළේ තියෙන තවත් ලස්සන තැනකට. ලස්සන දේවල් විකුණන තැනකට. මේ තමයි ගාඩන්ස් වලට හරියන පැල මල් ඒව තියෙන තැනක්. ලස්සන මල් තියෙනවා. ගණන් අඩුවට ගොඩාක් ගණන් අඩුයි මෙතන. බලන්න කොහෙනම් කොහොමද මෙතන ලස්සන කියලා මල් වල. මේ දවස්වල ට්‍රින්ක් වලට තියෙන අවුවත් එක්කම පැල හදන්න බෑ. ඒක නිසා මම මල් පැලයක් නම් ගත්තේ නෑ. අපි යමුකෝ තව ඉස්සරහට තව මොනවද තියෙන්නේ කියලා බලන්න. 1000යි. අතරට සීපන. එකක් තියෙනවා නංගි. අතුලි තියෙනවා මුට්ටි තියෙනවා හරි මූඩි. අය මේ මොනවද? මේ මොනවද? මොනවද? පට්ටි නේද? කීයද? 500. අම්මෝ මං කන්නේ. එකක් දාලා. මේ කීයද? ලාභයකට දෙන්න. ඒ කීයද? කීයද? හා? ලොකුවනේ. ඕ නෑ හරි. දුන්නා. ඒක ඉවරයි. අපි ඉතින් පොල් ගොඩක් වෙලාවට ගන්න කින්නියාපොලෙන් අපි මේ පාරනාව තමයි අපිට පොල් ගන්න බැරිනේ. මෙතනත් අපි ඇවිල්ලා පොල් වල ගණන් බැලුවා. පොල් කොහොමද කියලාත් බැලුවා. පොල් වල ගණන් චුට්ටක් මිල වැඩි. ඊට වැඩිය ලේසි අපිට අපි ඉන්න තැන් වල තියෙන කඩවල් දෙක තුනකින් පොල් අරගෙන මේ දවස් ටික ෂේප් වෙන එක. ඒක නිසා මේ පාර පොල් ගත්තේ නැහැ. අපේ පානේ. පොලේ පළතුරු නම් ගොඩක් ලාභයි. ඉතින් අපි කින්නියාපොලේ ආවොත් අනිවාර්යයෙන්ම පළතුරු නම් ගන්නවා. හොහො මේ ඇත්තටම මම දැන් මේ ඉස්සරහට දැන් තව පෙන්නන්න යනවා ඔයාලට මේ පොඩි කෑමක්.
ඇත්තට මම මේ ජීවිතේ පළවෙනි දවසේ තමයි මේ වගේ කෑමක් දැක්කේ. මේක මේ ඔයාලත් කාලා තිනොද කියලා බලන්නකෝ. කාලා නෙමෙයි එක්ක දැකලා තිනොද කියලා හරි බලන්නකෝ. මගේ වැඩේ මිතින් අඩුවට තියෙන පොල් ගොඩවල් හොය හොය යන එක. ඒ වුණාට කොච්චර හෙව්වත් ඔක්කොම තැන්වල පොල් ගණන්. කොහොමද හදන්නේ? කොහොමද හදන්නේ ඔක? ගන්න ටික. ඔව්. මේ කන්නේ නැහැ කැමති නැහැ අපිට කන්නත් නැහැ. ඔන්න ඕක තමයි මං ඔයාලට කියව කෑම එක. මේක ඇත්තටම හරක් මස් වේරලා. මං ජීවිතේ පළවෙනි තවට තමයි මේ වගේ කෑම එකක් ගැන ඇහුවේ. ඔයාලත් මීට කලින් හරක් මස් වේරලා කාලා තියෙනවද? මේ තියෙන්නේ මේ පොලේ තියෙන මාළු තියෙන තැන. ඔය ඉතින් ෆ්‍රින්කෝ ටවුන් එකෙත් මාළු ලාභයි. අපි ඉතින් පොලට ආවට පස්සේ ඉතින් කින්නියාවේ මාළු කොහොමද කියලාත් ගණන් චුට්ටක් බලලා මාළු කිලෝ එකක් දෙකක් විතර ඉතින් අරගෙන ගියා. හරි එහෙනම් මේ අන්තිම වෙනකම් මගේ වීඩියෝ එක බලපු මගේ යාළුවන්ට ඔක්කොටම කලින් තෑන්ක්ස්. මගේ වීඩියෝ බලන්න ආස නම් ඔන්න එහෙනම් subscribe කරන්නත් ඕනේ මගේ channel එක. එතකොට තමයි මට තවත් අලුත් දේවල් මේ අපේ මේ ට්‍රින්කෝ ආවට දේවල් ඔයාලට මට අරන් එන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම දැන් මේ වීඩියෝ එක අරගෙන ආපු හේතුව මොකක්ද දන්නවද? අද ඉතින් ආර්ථික මට්ටම හැම කෙනාගේම එක වගේ නෑනේ. ගොඩාක් අඩු ආදායම්ලාභී පවුල් තමයි අද සමාජෙ ගොඩක් දකින්නට ලැබෙන. විශේෂයෙන්ම අපේ මේ ට්‍රින්කෝ ආවට ගොඩක් ඉන්නේ අඩු ආදායම්ලාභී අයට. ඉතින් හැමෝටම එක වගේ සල්ලි නෑනේ. ඉතින් අපිත් මාසෙට එකපාරක් දෙපාරක් යනවා කින්නියාපොලේ. කියන අපිට ක්වොලිටි එකටම ඕනේ නැති බඩු අර ගන්න වගේ කින්නියාපොලේ යනවා. ඉතින් ඒ වගේ කට්ටියට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලා මගේ වීඩියෝ එක හොඳයි නම් මම ආයිත් කියනවා subscribe කරන්න මාව. මේ වගේ තවත් ලස්සන වීඩියෝ මම අරගෙන එනවා ඔයාලට. එහෙනම් අදට මම ගිහින් එන්නම්. bye.